හෙලෝ ෆ්‍රන්ස් වනති අදත් තරඟා ආක් සේවල් ෝල්ට් එපිසෝඩ් ඉතින් අද අපි ඩෝල්ෆින් කෙනෙක් බලන්න යන්න ඉරායෙන් පොඩි අපේ කෘස්බෝ එක හදාගන්න ඕනේ. එකට ෆයිබෝනේ වැටරෙන්ගොට් හතකුයි ෆයිබයි ඕනිද අපි ඒකත් හදාගෙන මම හදලා තිබ්බේ ඒක කැඩුනා. ඉතින් ඒක හදාගෙන ඩෝල්ෆින් අල්ලන්න ක්‍රොස්බෝ එක ඕනේ නැහැ. මේ මොහොතේ ඉන්න වදකාර සත්තු ටික ඉවරයක් කරලා තමයි මේ ක්‍රොස්බෝ එක හදාගන්නේ. නිකම් බෝ එක කියන්නේ නිකම් බෝයෙන් තිබ්බට වතුර ඇස්සේදී ඊතලෙ ඉච්චර යන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. ක්‍රාෆ්ට් ඕකේ අපි තම අමතර මැටනින්ගොට හදර එරගෙනයන් ක්‍රොස්බෝ එක කැන්නු රිපෙයාර් කරා. වැඩි බඩු වයින් කළා. මොකද වතුර ඇස්සේදී මැරුණොත් අපිට ආයෙව ගන්න වෙන්නේ නැහැ. මාළු ටිකක් තියාගමුකෝ. ගල් ඕනේ පොඩ්ඩක් ඉන්න. ඇරෝස් හදුවේ නැහැ. ෆයිබයි ටැචුයි මට සිගරට් තුනයි. පොඩ්ඩක් ඉන්න. අපි නින්දක් දාලා ඉමු. අපි මේගොල්ලෝ ඩෝන් අයියා ඉන්නවා මෙතන. හෙලෝ කොල්ලෝ කොහොමද? අපි ආයෙ ගිහිල්ලා මොකද්ද වෙර් කරලා හිටියේ? ඇරෝ හදන්න හිටියේ. ටච් ෆයිබර් හරි ටැක්ස් ඕනේ. ඇරෝස් අපි ටිකක් හදාගෙන යන්න. පොඩි ෆයිබර් දුන්නේම නැහැ. බලු වැඩ එකක් දුන්නා. හරි දැන් අපි ඒකට හදාගමු. දහතුනයිද අම්රුලුවන් අයියෝ මොනවද මදි. ෆයිබර් අපිට මසුත් ඕනේ. මොකද ඩෝල්ෆින් කන්නේ මස්. ඕහෝ මේකෙන් කොටන්න එපා.
ඒ කොහෙද දුවන්නේ? ඩෝඩෝල ඔක්කොම දුවනවා. මරියන් ලෙවල් 95 ඩෝඩෝ කෙනෙක්. උගලන ඉතින් ලෙවල් 95 වුණත් වැඩක් නැහැ. බලමු ටිකක් ලොකු සතෙක්ට දෙන්න වැඩේ. අන්න හයි මස් තියෙනවා. ළඟනම් මස් තියෙනවා නාන්න. ඔය හෙල්ත් එකේ 1 2 මම ටීම් ගන්න දෙන්න පිටිවස්සෙන් කාලා අපි අර කලින් ලොකු එක්කෙනාව ටීම් කරා වගේ. ඉන්න අයියේ දුවන්න එපා. අඩේ මු දුවනවනේ බා. ඕ චුට්ටක් ඉන්න. ඇරෝ ටිකක් නාස්ති කරන්න වෙනවා. දැක්කයි 900 ගානක් අඩු වුණා. තුන්සිය ගානට විතර වසලා අපි පොරවෙන් ගහමු. ඔක්කොම ඇරෝනස් තියන්න බෑ. මෙතන හිර වුණා. හොඳ වැඩි. මැරෙන්න සුද්දෝ. දෙක්කවද ලෙවල් මේක කියලා. ඇරෝ ටිකක් ගත්තා. ඔක්කොම ආවේ නැහැ හැබැයි. හරියලම දැන් නම් මස් ඇති බව 17යිද පහොච්චර ගහලා ඕකේ අපි 17යි මදිනේ බං. අයියෝ මේ හරි හිටියම් ඇති වෙයි සමහර විට මදි වේවා. තලගොයියෝ හරි ෆ්‍රෙන්ඩ්ස් අපි දකුණු කකුල පෙරට තබාලා දැන් යන්නේ. දූපතක් තියෙනවා නේද යන්න. ඒ මොකද්ද? බා? අඩේ මොකද්ද වෙන්නන්නේ? හරි අපිට ඒකට පස්සේ දැන් ආයෙත් වෙනස් වෙනවා. ඒකට පස්සේ යන්න බැරි අපි ඉස්සරහම වැඩේ කරගන්න. ඒ ලොකේෂන් එක වෙන්නේ අර සැරෙන් සැරේ පාරු වෙනවා ඒක. අනේ වන්ද. අර තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් පරණ බේස් එක. ඔය හරි ඒ කියන්නේ ඇලෝසෝල් අපි පොඩ්ඩක් මොහොත පැත්තේ. කවුද ගියේ? ඌත් මරුවේ. එච්චරනේ. අර චූටි දූපතට තමයි යන්න ඕනේ. එතන ඩොල්ෆින්ලා ගොඩාක් හිටියා. මම ඒකට ඩෝන් නැල්ලුවෙත් එතනදී. ඒ දූපත නිකන් මම ලංකාව අනිත් පැත්ත හරවලා වගේ නේ.
ඕකේ දැන් අපි ගොඩ බාණ්ඩයි යන්නේ. ගොඩ බාණ්ඩ නෙමෙයි. සෝරි ගොඩ බාණ්ඩ ප්ලේන්නේ. ඕකේ මේක නැද්ද? බලමු කොහෙන් හරි මුහුදට බහැලා. මේ හරි ගොඩක් ඉන්නේ ශාක පක්ෂික සත්තු. පේනවනේ. හෙන ගොඩක් ඉන්නවා. මේ ඉන්නේ ඩොල්ෆින්. අර ඉන්න වදකාර මෙගලොඩ. ඔක දැන් ගොඩ කාලේ කියලා මොතන. යාළුවා. මෙන්න කන්න. අර මෙග ඔයාටත් ඕහෝ මුන් ඔක්කොම ආවේ පාර. අපි කවුපේ කාට විතර නෑ මේ උඩ ඉන්නව මේ ට්‍රයි කාරයත් අර දෙනවා. බලයන් ට්‍රයි කරට. යනවකෝ අඩෝ. මූ ලෙවල් කීයද? 5 අයියෝ. මූ 25 දෙන්නම මදි. උගේ පාඩම ලස්සනයි. ඔබ කීයද? මේ 55යි. ඔබ මර උගාරි. අර 21ට එමු නෑ උනට කවන්න. ලෙවල් මදිනවා. උනේ 55 එක. ඔව්. ඒයි. ඕහෝ බය වෙලා ගියා කොහොමද? අර ඉන්න මෙතනට. බඩගිනි ඉන්නේ ආනවා. යානේ. මේ ඉන්නේ. අඩේ මුට හිමීටනේ අපි මුට ආයෙත් වරක් දෙමු බල. අරුට එන හිමීටනේ බඩගින්නේ. මට ඩෝන් කාලයම හිට දෙන්නේ. අඩේ උඹට බඩගින්නේ නැද්ද බං? මුට නම් 64යි. අරු වරේ ගියා. මුට නම් බඩගින්න එන්නේව නෑ ආයේ. අරුට බඩගින්න ආවා. හැබැයි මට ළඟට යන්න බෑ. ඌ මගේ ළඟට එනවා එන්ට. මේ අරුට බඩගින්න එන්නේව නෑ බා. එන්ට බඩගිනි වුණාම ළඟට එන්න. 85. ඕහෝ මේකඩෝන්. ඌ ඉවරයක් කරමු නැත්තම් මට තමයි කරදරේ. මේ මුට බඩගින්න ඇවිල්ලා. දැන් මුට කන්න දුන්න මුට එන්නේ. ඕහෝ අයින් වෙනවා යකෝ. කොහොම මේකලඩෝන්. අරුට බඩගිනි අයියෝ යනවනේ. හරි යාට එමු නා. දැන් අපි අර පැත්තෙන් ගිහලා අරුට ගහමු. මෙතනින් ගියොත් අපේ කාට ගහන. උට හැරෙන්න බෑ. අරුට බඩගිනි ඉලු ළඟට. ඕහෝ එනෝ ගහන්න එපෝ. කොහොම එකලඩෝ? මේ ඉන්නේ. පොඩ්ඩක් ඉන්න බලන්න. එකලඩෝන්ට තමයි මේ ගහන්නේ. ඔව් උට තමයි.
උඹ තමයි මෙතන ඉන්න විශාල වර්ධරේ. එදා තල්මහකුත් හිටියා ඌවත් ටේම් කරගන්න බැරි වුණේ උඹ හින්දා. ඒකින්ද උඹ මැරෙන්න ඕන. කවදද දන්ද බං උඹ මෙතන ඉන්නේ? ඇයි බං එහෙම උඹට මැරෙන්න බැරි? විශාල කරදරයක් බං උඹ මේක න. අයියෝ අර මගේ ඩොල්ෆින් යාළුවත් යනවනේ. ඒ වැඩි ගහන දැනට නෙමෙයි බං වැඩි. එන්න බෑනේ. ඔයා එන්න ළඟට ඔයාට කණ්ඩ දෙන්න. වදකාරය අඩිය මං මේකේ මාළු වෙට්ටක් තියලා ඌ මැරලා. ඇයි දුවන්නේ? ඔහොම ඉන්න. අඩේ ඔක්සිජන්. උඹ ඉවරයි. ඕකේ. එයා ඉවරයි. ඔයා කන්න. අම්මා. ඒයි. ඔයා මොකද ගොඩේ ඇවිල්ලා? ලෙවල් 25 එක. හරි දැන් බය නැතුව මොහොත සැරිසරන්න පුළුවන්. කොහොද අනිත් එක්කෙනා අපිට එම් කරන්න ගිය එක්කෙනා? මේ ආද? එයාට බඩගිනිලු. එයාටත් ගහලා වමා. අපි මුගේ මස් ටික ගමු කි. මොනවද මම නියුව මැරුවේ. ඒකෙන්ද මට අයිතියක් තියෙනවා මස් ටික. 135. අම්මා ලෙවල් එක ගිහින් තියෙන ඉතිය. අම්මට ඕන්නේ මස් ටික. කොහෙද අර යාළුවා? හරි. ඔහෙට යන්න එපා. ඔය ගොඩට යන්නේ. කෑවේ නැද්ද? කෑවා. බය නැතුව දැම්ම හොද ඇවිදින්න පුළුවන්. මේ හරිය මේ කියන්නේ මේ ගොඩ බිමේ ශාකවක්ෂයම තමයි වැඩිපුර ඉන්නේ. ටෙරානඩෝන් ඉන්න අමතරව. අඩේ මු මැරලා බං. පොඩ්ඩක් ඉන්න මොනවා ටැච් වන්නේ PX එක වත් ක්‍රාෆ්ට් කරගන්න. හරි. පළවෙනි පාර තමයි බඩගිනින්න වෙලා ගියේ. යන්න එපා. මට ගොඩක් පීනන්න බෑ. අර ලෙවල් 7 කන වැඩක් නෑ හැබැයි. කෑවද? කෑවේ නෑ. අයියෝ යනවානේ ඉතින්. කරන්න බෑනේ. පොඩ්ඩක් ඉඳපන්කෝ. පොඩ ඉන්න මට බඩගිනි. අඩි මු කන්නේවා. ඉන්නේ. අයියෝ මිස් වුණා. වයිට්ටා. කොහෙද? මේ ඉන්නේ. මුට ඉව්ව දුන්නේ කවුද අයියෝ? හරි උට බඩිනා. පීනන්න එපා බං. විශාල කරදරයක් වෙනවා ඒ පාරම. පොඩ්ඩක් ඉඳපන්කෝ. නතර වෙයන්කෝ බං. මොකද බං ඔච්චර කැරකෙන්නේ? අඩ ඔක්සිජන්.
මේ හරි 68යි 66යි 74යි මෙගලඩෝන් අඩි මස් ඇතිවේ මස් ඇති වුණොත් මස් අඩු වුණොත් ෆිෂ් මීට් තමයි දෙන්නේ අඩි ඔහම ළඟට ඉඳහන්කව දුර යන්න ඕ ඔක්සිජන් කෑවා උපය තව එක සරෙක්ට හමටීම වේ ඒ පාන මොකද රුලියුන් හිටගෙන යන්නේ ඒයි ඔක්සිජන් හරි පොඩ්ඩක් ඉන්ඩෝ අඩි අන්තිම පාර පොඩ්ඩක් ඉන්ඩ අයියෝ ස්ටමිනන්න මේ ඇවිල්ලන්න ඒ 79 දැන් මේ පැත්තේ ඔයාලට බය වෙන්න සතෙක් නැහැ අර මෙන්ට කාර වදකාරයාවොත් තමා නැත්තම් ඔය දෙන්නට මෙතන ඉන්න පුළුවන් අර ඉන්නවට ගොඩට යන්නත් ඕනේ ඔක්සිජන් උන්නේ අයියෝ අඩේ අම්මෝ තාම නැද්ද තාම පොඩ්ඩින් ඉවරයි ස්ටැමිනා නැහැ බා හරි ස්ටැමිනා පොඩ්ඩක් වැඩි වෙනවා කො අනිත් එක දෙන්නම හිරෙන්න අයියෝ දෙන්න වරෙන් බා හරි දෙන්නමාව ඇවිල්ලා මේල් මූ ෆ්‍රී ආනියමයි අපි අර සබ්ලයි රුප්පය එක්තරගෙන වැඩේ සාර්ථකයි කොල්ලනේ මේ පැත්තේ මෙගලඩෝනේ අඩි බලු වැඩ බං එවන ඕක හැබැයි හෙන වෙලාවක ඉඳලා තන අපි දැන් යමුකෝ ගෙදර ගිහලා මුන්ව ටෙලිපෝට් කරගමු පොඩ්ඩක් ඉන්න කොල්ලෝ හරි ෆ්‍රෙන්ඩ්ස් අපි ගෙදරට ළඟයි දැන් අපි දැන් යන්නේ කියව් එක ළඟින් ඔන්න එතන තමයි කියව් එක ඉන්නේ වැඩේ සාර්ථකයි කොල්ලනේ ටැංකිවරු ස්ටෝන් ඇරු වටයි ඉතුරු 40 ගානක් ගෙනාවා කොහොම හරි හොඳ වෙලාවට ඒ පැත්තට එකම එකල ඩෝන් කෙනෙක් විතරයි හිටියේ
ආයිත් අර පෙන්නන්න ගත්තා. ඔකේ ගේ ළඟ ගේ බහුව අර තියෙන්නේ ගොඩක් මම මෙහින් ඇවිල්ලාද අර මොකක්ද වෙන්නන්නේ ඊළඟ පාර ගිහින් බලන්න ඕනේ. ඒ මොකක්ද තින්ත වගේ. හෙලෝ මගේ මෙතලඩ යාළුවේ ඔය අලුත් යාළුවෙක්ව ගෙන්න යන්නේ මං එක්කේ නෙවෙයි දෙන්නෙක්. වෙර ලෙවල් 7 කන වැඩක් නෑ කමන්නේ. පවුනේ අහරනේ මරලා දාන්න දුකයි. කියමු ඉතින් අන්කේම් ගන්න පුළුවන්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔව් පොඩි කියන්න කලින් කේවනි ශාලුකා තව එක බර ලෙවල් අප් කරොත් 2000 ගන්නට යනවා. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ පහලින් කමෙන්ට් කරලා යන්න. ඉතින් අද අපි කරන්න ගිය වැඩේ කරා ඩොල්ෆින් කෙනෙක්ව ටේම් කරා. ඉතින් කොල්ලෝ මොකද හිතෙන්නේ පහලින් කමෙන්ට් කරන්න. ඉතින් හැමෝටම සුබ දවසක්. බයි.